අපි අද කතා කරන්න හිතුව එක්තරා මතභේදාත්මක සංවාදයක් සම්බන්ධයෙන්. ඒ තමයි අපි ගොඩක්ම ආදරය කරන, අපි ගොඩක්ම ගරු කරන. එතකොට මේ ලෝකෙ හැමෝම දන්න මේ ගායක ගායිකාව නලු නිලියන් මේ අයට මරණින් මතු ලැබෙන්නේ මොන වගේ උප්පත්තියක්ද කියන එක සම්බන්ධයෙන් බුදුදහමට අනුව බුද්ධ දේශනාවේ මේ වගේ එක්තරා සූත්‍රයක් තියෙනවා. ඒ තමයි තාලපුට සූත්‍රය කියන එක. මේක ටිකක් ප්‍රසිද්ධ සූත්‍රයක්. මේක මුලින්ම අපි උපනිශ්‍රයක් විදියට ගන්න හිතුවේ මේක බුදු පියාණන් වහන්සේ එවකට හිටපු නළුවෙක් වන තාලපුට ගාමිණී කියන නළුව අරබයා කරපු දේශනයක් තමයි මේ තාලපුට සූත්‍රයේ තියෙන්නේ. මේ ගාමිණී කියලා කියන්නේ එවකට හිටපු අතිදක්ෂ නළුවෙක්. එතකොට මොහුගේ රංගනය මිනිසුන්ව අමන්දානන්දයට පත් කර. මොහුට දවසක් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගාමිණී ඔහුගේ හිතේ එතෙක් පැසව තිබූ එක්තරා කරුණක් ගැන බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඔහු බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්සේ මට මේ රංගනය සම්බන්ධයෙන් කියා දුන්න මගේ ආචාර්ය මහාචාර්යවරුන් පවසලා තියෙනවා අපි මේ නාට්‍යකරණයේ යෙදෙමින් රඟපාමින් රසවත්ව ගායනා කරමින් ලෝකයා පිනවන්නට කටයුතු කරනවා. අපි වගේ ලෝකයා පිනවන්නට කටයුතු කරන අයට යන්න වෙනම දිව්‍ය තලයක් තිබෙන බව ඔවුන් මට ප්‍රකාශ කරලා තිබෙනවා. මෙහි සත්‍යතාවය තමයි ඔහු බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ. ඒ කියන්නේ මේ රඟපාල ගායනා කරලා මිනිස්සුන්ව පිනවලා ඔවුන්ට යන්න වෙනම පහස කියන දිව්‍ය තලයක් තියෙනවා කියලා ඔහුගේ ගුරුවරුන් ප්‍රකාශ කරනවායි කියලා. මේ සම්බන්ධයෙන් සත්‍යතාවය තමයි ඔහු මෙහෙම බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ. බුදු පියාණන් වහන්සේ ඔහු මේ විමසා සිටි කාරණය 3 පාරක් ප්‍රතික්ෂේප කරනවා. මේකට උත්තර දෙන්නේ නැහැ. නමුත් බුදුවරයෙක්ගෙන් 3 වරකට වඩා ප්‍රශ්න කරන්න ගියොත් එය ප්‍රශ්න කරන කෙනාට අහිතවත් ලෙස බලපාන නිසා බුදු පියාණන් වහන්සේ අවසානයේ උත්තර දෙනවා. රාගයෙන් මත් වෙන සුළු මිනිසුන්, ද්වේෂයෙන් දැවෙන සුළු මිනිසුන්, මෝහයෙන් මුලා වෙන මිනිසුන් මේ ලෝකේ ඉන්නවද? මේ මිනිසුන්ගේ රාගය තවදුරටත් අවුස්සන සුළු කටයුතු වල යෙදිලා, ද්වේෂයෙන් දවන සුළු භූමිකාවන් වල යෙදිලා, මෝහයෙන් තවදුරටත් මුලා කරලා දැනටමත් ප්‍රමාදව සිටින මේ ලෝක සත්‍යය තවදුරටත් ප්‍රමාද කරන්නට හේතු සකස් කරලා තමනුත් මත් වෙලා තමනුත් මුලා වෙලා අන්‍යයන්ද මත් කරලා අන්‍යයන්ද මුලා කරලා මරණයෙන් මත්තේ දිව්‍ය ලෝකේ යනවා කියන එකට හේතු නැහැ කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ ගාමිණීට දේශනා කර සිටින්නේ. ඒ වගේම එසේ රංගනයෙන් නර්තනයෙන් මිනිසුන්ව මුලා කරලා දිව්‍ය ලෝකේ යනවයි කියලා කවුරු හරි දෘෂ්ටියක් දරාගෙන ඉන්නවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙන බව බුදු පියාණන් වහන්සේ දේශනා කර සිටිනවා. එම මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට නිරේ සහ තිරිසන් අපාය යන දෙකෙන් එකකට යන්න සිද්ධ වෙනවා කියන එක බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා. නැති සුරංගනා ලෝකයක් මිනිසුන්ට මවලා පෙන්නලා මේ සසර දුකට ඇදලා දාන එක තමයි මොවුන්ගේ කාර්ය වෙන්නේ කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. නැති බලාපොරොත්තු මිනිසුන් තුළ ඇති කරනවා. මේ දිරණ කයක් තියාගෙන ඒකයි සුන්දරයි සාරයි කියන එක පෙන්නනවා. එම නිසා මේ පහසගෙන නිරයට යන්න තමයි හේතු සකස් වෙන්නේ. මේ තාලපුට ගාමිණීගේ ගුරුවරුන් පහසය කියලා කියන්නේ දිව්‍ය ලෝකයක් කියලා හිතන්න යම්කිසි හේතු කාරණා යෙදිලා තියෙනවා. ඒ තමයි මේ කාලේ ඍෂිවරු වගේ අපාය බලන්න පුළුවන්, දිව්‍යතල බලන්න පුළුවන් අය ඉඳලා තියෙනවා. එතකොට මේ අයට මේ පහසය කියලා අරමුණු කරලා බැලුවම පේන්නේ ඉතාමත් ලස්සන දිව්‍ය තලයක් වගේ ස්ථානයක්. සුරංගනා ලෝකයක් විදියට තමයි මේ පහස නිරය කවුරු හරි අරමුණු කරලා බැලුවොත් ඒ අයට පේන්න තියෙන්නේ. මරණාසන්න මොහොතේ නිරන්තරයෙන් කර හිටපු කාර්යයන් තමයි හිතට බොහෝ විට පැමිණෙන්නේ. එතකොට දැන් වාද්‍ය භාණ්ඩයක් උපයෝගී කරගෙන මිනිසුන්ව පිනෝපු යම්කිසි කෙනෙක් ඉන්නවා නම් යම්කිසි ශිල්පියෙක් මොහොත මේ වාද්‍ය භාණ්ඩ වගේ දේවල් තමයි මැවිලා පේන්නේ. ඉතාමත් ලස්සන තැනක මේ වාද්‍ය භාණ්ඩ වැයෙනවා. ඔහු එතකොට මේ මරණාසන්න මොහොතේ ඔහු කැමතිම අවස්ථාවක් නිසා ඔහු ඒ අවස්ථාවට හිත තියනවා. මෙහෙම හිත තිබ්බට පස්සේ අවසානයේ ඔහු ගිහිල්ලා මේ පහස කියන නිරේ ඉපදුනාට පස්සෙත් ඔහුට මේක පේන්න තියෙනවා. ඉතාමත් ලස්සන තැනක මේ වාද්‍ය භාණ්ඩ වයන්න පුළුවන් බව ඔහුට පේන්න තියෙනවා. එතකොට ඔහු ගිහිල්ලා මේ වාද්‍ය භාණ්ඩය අල්ලනකොට මේ පහස නිරේ තියෙන ලක්ෂණය තමයි මේ ගිනි ගන්නවා අල්ලන කෙනත් එක්කම. ගොඩක් වෙලාවට සමහර නළු නිලියන්ට පේනවා මල් වතු වගේ දේවල්. මේ මල් වතු ඉතාමත් ලස්සන පාටවල් වලින් යුක්ත වෙනවා. දිව්‍ය ලෝක වගේ තමයි පේන්නේ. ඉතින් මොවුන් මේකට හිත තියලා ගිහිල්ලා මේ මල් අල්ලනකොටම මේ මල් කඩා ගන්න යනකොටම මේ මලුත් එක්කම තමනුත් ගිනි අරගෙන නැවතත් ඒ තැනම උප්පත්තිය ලැබමින් කල්ප ගාණක් දුක් විඳින්න සිද්ධ වෙනවා මේ පහස කියන නිරේ.
ලෝකේ ජීවත් වෙලා ඉන්නකම් මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වෙලා ගරුත්වයට පාත්‍ර වෙලා මුළු ලෝකෙම දැනගෙන ඉතාමත් සශ්‍රීක ජීවිත ගත කළත් අවසානයේ මොවුන්ට උරුම වෙන්නේ මේ පහස කියන නිරේ ඉතාමත් දැඩි දුක්ඛම් කටළු වලට මුහුණ පාන්නේ. මෙතෙන්දී රඟපාන හැමෝම මේ ගායනා කරන හැමෝම මේ පහස කියන නිරේට යනවාමයි කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඔවුන්ට බොහෝ හේතු සකස් වෙලා තියෙන්නේ ඒ නිරේට යන්න කියලා තමයි ගන්න පුළුවන් වෙන්නේ. අවසාන මරණාසන්න අවස්ථාව අනුව තමයි ඕනෙම කෙනෙක් ඔවුන්ගේ ප්‍රතිසන්දිය වෙන ස්ථානය තීරණය වෙන්නේ. ඒ වගේම මේ වගේ ඛේදවාචකයකින් ගැලවෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේ රාගය, ద్వේෂය, මෝහය කියලා කියන්නේ ගින්දර කියලා අවබෝධ කරගෙන මිනිසුන්ව මේ ගින්නේ දැවෙන්න හේතු සකස් කරනවා කියලා කියන්නේ වරදක් බව තේරුම් ගත්තනම් වරද හැටියට දැකලා ඒන් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් උනන්දු වෙනවා නම් මේ කරන වැඩේ යහපත් කියන දෘෂ්ටියෙන් මිදිලා කටයුතු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මේකේ සත්‍යතාවය දැනගෙන කටයුතු කරන්න පුළුවන් නම් බොහෝ විට මෙවැනි පහස වගේ නිරේකට යෑමට තියෙන ඉඩකඩ මගහරව ගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේගේ දේශනාවලින් පැහැදිලි වෙනවා. Taman මේ කරන වැඩේ හොඳයි කියලා දෘෂ්ටිගත වෙලා හිටියොත් තමයි මේ දෘෂ්ටියෙන් තමයි අපාගත කරවන්නේ. මුලින් ඇත්ත තේරුම් අරගෙන දෘෂ්ටියෙන් ගැලවුණොත් බොහෝ විට යම්කිසි මට්ටමකින් යහපතක් උදා කරගන්න පුළුවන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් පෙර ජීවිතේ බොහෝ දන් දීලා පින් රැස් කරලා ලබාගත් රූපය, ලස්සන කටහඬ, හැකියාව අනුන්ව මුලා කරන්න යොදවා ගැනීමේ ප්‍රතිඵලය තමයි මේ පහස කියන නිරයට යෑමට මඟ පාදන්නේ. ලස්සන පෙන්නලා දුකට ඇදලා දාන නිසා තමයි ලස්සන දැකලා මුලා වෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපේ YouTube channel නාලිකාවත් සමග එකතු වෙච්ච ඔබ සියලුම දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තවත් දවසක මේ වගේ අලුත් මාතෘකාවකින් හමු වෙමු. එහෙනම් ඔබට සුබ දවසක්. අපි ගිහින්